උඩ මුදුනෙන්මයි ඇවිල්ලා තියෙන්නේ. මුදුනෙන් පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ පල්ලට රෙක් කෙරිලා. ඔන්න දැන් නම් ටිකක් විතර zoom කරලා පෙන්වන්නේ. ඔය තියෙන ඔන්න ඔය හරිය තමයි. ඔන්න ඔය හරියෙන් තමයි නාය ගිහින් තියන්නේ අද උඩු. නාය යන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට මේ පහලින් යන්නේ බෝගහදොල. මම එක පෙන්නන්නම් ඔයාලට. ඔන්න ඒ බෝගහදොලේ මුදුන. ඔය හරියෙන් තමයි එන්නේ. දැන් ඔය පෙන්නුවේ මෙන්න මේ හරියෙන් තමයි පටන් ගන්නෙ. මේ හරියෙන් තමයි බෝගහදොල පටන් ගන්නෙ. ඉතින් හරිම ලස්සන කන්දක් මේක. ගණේගම රජමහා විහාරයේ සෙඩ් එකත් එක්ක බැලුවාම පේන ලස්සන view point එකක් පේනවා. මේ කන්ද එන්නේ කන්ද තමයි කිරිබත්ගල කන්ද. ඉතින් මේ කන්ද පාමුල තමයි අපි ඉන්නේ. ඉතින් අපිටත් දැනුම් දීලා තියෙන්නේ අවදානෙන් ඉන්න, කියන වෙලාවට අයින් වෙන්න බලාගෙන ඉන්න කියලා තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ ලංකාවේ උසම ගස් වර්ගයේ හොර. ලංකාවේ අනන්තරවර හම්බ වෙන උසම ගහ හොර. ඔන්න දොළපාර දිගේ ටිකක් යම් බලන්න. මේ දොළේ මුදුන තමයි මේ නාය ගිහින් තියෙන්නේ. Wow. පට්ටම සීතලයි හොඳේ. ඔන්න පේනව නේද දැන් ওই හොර ගහ ලස්සනටම කිතුල් ගස් දෙක තුනකුත් තියෙනවා. මෙන්න උස. මේ තියෙන්නේ උසම හොර ගහ. මේ තව එකක්. මේ අඩි 100කට වැඩි ඇති. මේ හොර ගහ අවුරුදු 200ක් විතර වගේ පැරණි ඇති. වයස ඇති ගහකට. අපිට ඉස්සරහින් පේන්නේ ඔය හරිය සිරිපාද කන්ද, කුට්ටපිටි කන්ද. තනින් ගියාම අර පැත්ත සයිඩ් එක බලංගොඩ. ඔන්න ඔහේ පේන්නේ නැහැ. මේ ඉස්සරහ නම් පේනවා අන්න අර හරිය වගේ බලනකොට මෙන්න මේ හරිය සිරිපාද පේන්නේ නැහැ. වැහිලා මීදුමට. ඔය පේන්නේ නාරංගොඩ කුට්ටපිටිය කන්ද. හරි. ඔතින් මෙන්න මේ පහලින් පේන ඒ දොළපාර මම පෙන්නන්නම් ඔයාලට ඒක. මොගෙන් ඉල්ලන්නේ ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ්. බයි බයි හැමෝටම.